සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් සිනමා රිව්ස් අපේ YouTube channel එකට. කුතුහලයේ උපරිමයෙන්ම පිරුණු අලුත්ම තෙලුගු සිනමා සිත්තමක්. අද අපි කතා කරන චිත්‍රපටයේ නම තමයි මිත්‍රුංජය. මේ මූවී එක අයිති වෙන්නේ ක්‍රයිම් මිස්ටරි සහ ත්‍රිලර් කියන කාණ්ඩයට. ඒ වගේම මේකට 6.3ක හොඳ IMDb අගයකුත් ලැබිලා තියෙනවා. ඉතින් යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍ය මිනිස්සෙක් වගේ පේන සෙනගාස හිටියත් අඳුරගන්න බැරි කෙනෙක් ඇතුලේ මහා දරුණු ඝාතකයෙක් වුණොත් කොහොමද? එයා නිකම්ම මිනිමරුවෙක් නෙවෙයි වෘත්තිමය කොන්ත්‍රාත් ඝාතකයෙක්. එයා මිනිසුන්ව මරන්නේ කොච්චර සූක්ෂමද කියනවනම් පොලිසියට පවා හිතින්නේ ඒක නිකන් අහඹු අනුතරක් විතරයි කියලා. කාටවත් සැකයක් හිතෙන්නේවත් නැති විදිහට තමයි මෙයා මේ ඔක්කොම මිනිමරුම් කරන්නේ. නමුත් එක දවසක් බොහොම සාමාන්‍ය මිනිසෙක් මේ ඇත්ත රහස ඉවෙන් වගේ හොයාගන්නවා. එයා පොලිස් කාර්යයක්වත් රහස් පරීක්ෂකයෙක්වත් නෙවෙයි. එයා නිකම් පත්තරයකට ඇඩ් හොයන කෙනෙක් විතරයි. නමුත් වෙන කාටවත් පේන්නේ නැති දේවල් එයාගේ ඇස් දෙකට පේනවා. ඊට පස්සේ තමයි මේ ෆිල්ම් එකේ භයානකම හැංගිමුත්තන් සෙල්ලම පටන් ගන්නෙ. එක පැත්තකින් ඉන්නේ අර අතිශය කපටි ඝාතකයා. අනිත් පැත්තෙන් ඉන්නේ ඇත්ත දැනගන්න ඕන වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සෙක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ සෙල්ලමෙන් දිනන්නේ කවුද? අර දක්ෂ කොන්තරාත් ඝාතකයාද නැත්නම් මේ සාමාන්‍ය රිපෝටර්ද? ඉතින් කතාවට යන්න කලින් දිගටම මේ වගේ සුපිරිම ෆිල්ම්ස් වල රිවිව්ස් බලන්න ආස නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ඔයාට ආදරෙන් මතක් කරනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ජේ කියන්නේ. ඇත්තටම එයා කරන්නේ පත්තරයකට ඇඩ් එකතු කරන එක. නමුත් එයාගේ හිතේ අවුරුදු ගානකින් ලොකු හීනයක් තියෙනවා. කවදා හරි දවසක ක්‍රයිම් රිපෝටර් කෙනෙක් වෙන්න. කොහොම හරි සුදුසුකම් මදි නිසා ඒ හීනේ තාමත් ඊට වෙලා නැහැ. ඉතින් දැනට එයා කරන්නේ පත්තරයට පොඩි ඇඩ් හොයලා දෙන එක. මේ වැඩේට එයා මහා අමුතු ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. ඔන්න මේ ප්‍රදේශයේ කවුරු හරි මැරුණොත් ජේ එතනට යනවා. මැරුණු කෙනා මුස්ලිම් නම් එයා මුස්ලිම් කෙනෙක් වගේ ඇඳගෙන යනවා. හින්දු නම් හින්දු කෙනෙක් වගේ යනවා. ක්‍රිස්තියන් නම් ක්‍රිස්තියන් කෙනෙක් වගේ යනවා. එතනට ගිහින් එයා ගොඩක් වෙලා මැරුණු කෙනාගේ පවුලේ අය නෑදෑයෝ යාළුවෝ කතා වෙන දේවල් අහගෙන ඉන්නවා. ගෙදර ගහලා තියෙන ෆොටෝස් දිහා බලනවා. එයා මැරුණු මිනිස්සයා ගැන සම්පූර්ණ චිත්‍රයක් එයාගේ ඔළුවේ හදාගන්නවා. ඊළඟට එයා හැමෝටම කියනවා එයා මැරුණු කෙනාගේ ගොඩක්ම කිට්ටු යාළුවෙක් කියලා. නමුත් කවුරුත් එයාට මරණ ගැන කිව්වේ නැහැ කියලාත් එයාමයි මේක හොයාගෙන ආවේ කියලාත් එයා කියනවා. තවත් මේ වගේ ආරංචි නොලැබෙන ගොඩක් යාළුවෝ ඇති කියලාත් පවුලේ අයට ඒ හැමෝම අඳුරගන්න බෑ කියලාත් එයා කියනවා. ඒ නිසා හොඳම දේ තමයි පත්තරේ මරණ දැන්වීම දාන එක කියලා එයා යෝජනා කරනවා. ඊට පස්සේ එයා කියනවා මේ දැන්වීම දාන්න මෙච්චර ගාණක් යනවා කියලා. එයා මුලින්ම කීයක් හරි දීලා අනිත් අයගෙනුන් ටික සල්ලි ඉල්ල ගන්නවා. මලගෙදර දුකේ ඉන්න මිනිස්සුත් සංවේදී වෙලා සල්ලි දෙනවා. ඔන්න ඔය විදිහට තමයි ජේ යාගේ පත්තරයට මරණ දැන්වීම හොයාගන්නේ. දැනට එයා 1000කට කිට්ටු වෙන මරණ දැන්වීම යාගේ පත්තරයට හොයලා දීලා තියෙනවා. ඒත් ඇත්තටම එයාගේ එකම ආසාව කොහොම හරි ක්‍රයිම් රිපෝටර් අංශයට මාරු වීමක් හදාගන්න එක. නමුත් අවුරුද්දකට වඩා වැඩ කරලත් එයාට ප්‍රොමෝෂන් එකක් හම්බ වුණේ නැහැ. ඉල්ලීමක් කරපු හැම වෙලාවෙම උත්තරේ උනේ සුදුසුකම් නැහැ කියන එක විතරයි. ඔන්න ඔය වැඩේ අතරතුර දවසක් ජේට ආරංචි වෙනවා අර්චුත් සර්මා කියලා මිනිස්සෙක් මැරිලා කියලා. ජේ එතනට ගිහින් බලද්දි දකිනවා අර්චුත් සර්මට අංජලි කියලා පොඩි දුවක් ඉන්නවා. තමන්ගේ තාත්තා මැරිලා ඉඳියත් ඒ පොඩි ළමයා පොඩ්ඩක්වත් අඬන්නේ නැහැ. මේක දැක්කහම ජේට එයාගේ ළමා කාලේ මතක් වෙනවා. ජේ ගොඩක් පොඩි කාලෙදී දවසක් උදේ නිින්දෙන් ඇහැරිලා බලද්දි එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මැරිලා. මිනිස්සු එයාලට සුදුරෙදි පොරවල නිදි කරවල තිබුණා. ජේ ඒ වෙද්දි මරණය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වයසක හිටියත් අම්මයි තාත්තා එයායි කවදාවත් එන්නේ නැහැ කියන එක එයාගේ ඔළුවට හරියට වැටහුන්නේ. ඒක නිසා එයා ඇඬුවෙත් නැහැ. ජේට හිටිය නැන්ද කෙනෙක්. ඒ නැන්ද මේක දැකලා තේරුම් ගත්තා මේ ළමයා දැන් ඇඬුවේ නැත්තම් මේ දුක ඇතුළෙම හිර වෙලා ලොකු මානසික රෝගයක් වෙන්න පුළුවන් කියලා. අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ ජේව හදාගත්තේ මේ නැන්දා. නැන්ද හිතාමතාම අවුරුදු ගාණක් තිස්සෙම ජේට තදින්ම හිටියා. නරක විදියට සැලකුවා. ඒ ජේව අඬවන්න ඕන නිසාමයි. ජේ අඬනකල් නැන්දත් එයාගේ කඳුළු පිට කරගත්තේ නැහැ. කොහොම හරි අන්තිමේ දවසක් ජේ ඇඬුවා. නැන්ද ඒ විදියට ජේට අම්මගේ තාත්තගේ අඩුව දැනෙන්න දීලා එයාව අඬවලා ඇතුළේ හිර වෙලා තිබුණු දුක එළියට ගත්තා. මේ දේවල් මතක් වෙද්දී ඉතින් ජේට තේරෙනවා අර අංජලි කියන ළමයටත් වෙන්න යන්නේ ඒකම තමයි කියලා. අංජලි ගැන ජේට ලොකු දුකක් දැනෙනවා. අන්න ඒ නිසා එයාගේ ඇඩ් එකේ වැඩේවත් කරන්නේ නැතුව ජේ එතනින් යනවා. ජේ නගරේ ජීවත් වෙන්නේ තනියම. නැන්දා ඉන්නේ ගමේ. මේ ජේට ඉන්නේ යාළුවෝ 3 දෙනෙක් විතරයි. ඒ 3 දෙනාම ලොකු රස්සාවල් කරන අය නෙවෙයි. එක්කෙනෙක් සුසාන භූමියක් බලාගන්න කෙනෙක්. අනිත් කෙනා රෝහලේ මුත්‍ර ශරීරාගාරයේ දොස්තරත් එක්ක වැඩ කරන කෙනෙක්. තුන්වෙනි යාළුවා තමයි ජේත් එක්ක මේ මලගෙවල් වලට යන්නේ ඉන්නේ. එයා හරියට ජේගේ ඇසිස්ටන්ට් වගේ. එයාලා ගාව වාහනයකුත් තියෙනවා. ඒකෙන් තමයි මල සිරුරු අවසන් කටයුතු වලට අරගෙන යන්නේ. ඔන්න මේ සිද්ධියෙන් පස්සේ තව දවස් ටිකක් ගෙවිලා යනවා. මේ අතරේ ජේ අර අංජලිව ෆලෝ කරනවා. දවසක් එයා අංජලිව හම්බ වෙන්න යනවා. ඉස්කෝලේ ඇරිලා එද්දි අංජලි බෙන්ච් එකක වාඩි වෙලා ඉන්නෝ මෙයා දකිනවා. මෙයා එතනට ගිහින් අංජලිගේ තාත්තා ගැන කතා කරන්න ගන්නවා. ජේ ගොඩක් දේවල් කතා කළත් අංජලි මුකුත් කියන්නේ නැහැ. තාත්තගේ මරණින් පස්සේ එයා සම්පූර්ණයෙන්ම නිහඬ වෙලා. ඊට පස්සේ ජේ එතනින් යන්න හදද්දි එකපාරටම අංජලි ජේගේ අත අල්ලගෙන අහනවා මගේ තාත්තට මොකද උනේ කියලා. නමුත් ජේ ගාව ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ.
ඔන්න ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා BBA කියන බැංකුවක්. මේ බැංකුව ලොකු වංචාවකට අහු වෙනවා. එයාලට විරුද්ධව කේස් එකක් වැටෙනවා. මේ කේස් එකේ වැදගත්ම සාක්ෂිකරුවා තමයි ඒ බැංකුවේම වැඩ කරන වික්‍රාන්ත් කියන කෙනා. වික්‍රාන්ත් කියන්නේ හැමදාම එකම විදිහට වැඩ කරන උදේ හවස කෝවිලට යන හවසට පැයක් විතර පිට්ටනිය සෙල්ලම් කරන සාමාන්‍ය මිනිස්සෙක්. එයා හොඳ ක්‍රීඩකයෙකුත් වෙනවා. මෙයා බැංකුවට විරුද්ධව සාක්ෂි දෙන නිසා වික්‍රාන්ත්ගේ ජීවිතයට තරජන තිබුණා. ඒක නිසා එයාට පොලිස් ආරක්ෂාව දීලා තිබුණේ. සිවිල් පිට හිටපු පොලිස්කාරයෝ දෙන්නෙක් හැමතිස්සෙම එයාත් එක්ක හිටියා. ඔන්න නඩුව අහන්න තිබුණු දවසට කලින් දවසේ හවස වික්‍රාන්ත් එයාගේ පුරුද්දට කෝවිලට යනවා. පොලිස්කාරයෝ දෙන්නත් ටිකක් ඈත ඉඳගෙන මෙයා දිහා බලාගෙන තේබනවා. කෝවිල තිබුණේ පාරට කිට්ටුවම. එදා වැහැලා තිබුණ නිසා පාරේ වතුර පිරලා තිබුණා. මේ කෝවිලට උඩින් සහ වටේම සීරියස් ලයිට් දාලා තිබුණා. වික්‍රාන්ත් වැඳලා ඉවර වෙලා පස්සට එද්දි අර වතුර පිරිච්ච තැනට එනවා. එතකොටම උඩ තිබුණු ලයිට් වයර් එකක් කැඩිලා වතුරට වැටෙනවා. වික්‍රාන්ත කරන්ට් එක වැදිලා එතනම මැරිලා වැටෙනවා. මේක බැලූ බැල්මට සම්පූර්ණයෙන්ම අනුතරක්. නමුත් මේක අර නඩුවට කලින් දවසේ වුණු මරණයක් නිසා මේක ගැන පරීක්ෂණය කරන්න පොලිසියෙන් ACP සීතාට බාර දෙනවා. සීතා එතනට ඇවිත් පරීක්ෂණය කරනවා. රිපෝටර්ස්ලා ඇවිත් වික්‍රාන්ත් මැරුණේ කොහොමද කියලා අහද්දි සීතාගේ ලොක්කා කියනවා මේක නිකම්ම අනතුරක් විතරයි කියලා. නමුත් සීතා කියනවා මේක අනතුරක් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. පරීක්ෂණ ඉවර වෙන්න කලින් මුකුත් කියන්න බෑ කියලා. සීතගේ මේ කතාව නිසා කේස් එක සම්පූර්ණයෙන්ම අලුත් පැත්තකට හැරෙනවා. සීතගේ ලොක්කා මේ කතාවට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. එයා සීතට දවස් 7ක් කල් දෙනවා පරීක්ෂණ ඉවර කරන්න. ඔන්න වික්‍රාන්ත්ගේ අවසන් කටයුතු කරන දවසේ ජේත් එතනට යනවා. එයාගේ ඇඩ් එකේ වැඩේට. නමුත් එකපාරටම ජේගේ ඇහැ ගැටෙනවා වික්‍රාන්ත්ගේ මල සිරුර දිහා. එයාගේ බෙල්ල සහ කම් වල පිච්චිච්ච පාරවල් තියෙනවා. මිනිස්සුන්ගෙන් ඇහුවාම දැනගන්නවා වික්‍රාන්ත් මැරුණේ කරන්ට් එක වැදිලා කියලා. එතකොටම ජේට දෙයක් මතක් වෙනවා. ඒ අර අංජලිගේ තාත්තා ඒ කියන්නේ අර්චුත් සර්මගේ ඇඟෙත් මේ වගේ පිච්චිච්චි පාරවල් තිබුණා. එයා මැරුණෙත් කරන්ට් එක වැදිලා. මේ වෙලාවේදී ජේ කල්පනා කරන්න ගන්නවා දවස් කිහිපයක් ඇතුළත එකම ප්‍රදේශයේ ඉන්න මිනිස්සු දෙන්නෙක් හරියටම එකම විදියට මැරුණේ කොහොමද කියලා. ඊටත් වඩා ලොකුම දේ තමයි ඒ දෙන්නගේ ජීවන රටාවත් එකම වගේ. දෙන්නම කෝවිලට යනවා, දෙන්නම කෝච්චියෙන් වැඩට යනවා. එතකොට ජේට සැකයක් එනවා මේක අනුතරක් නෙවෙයි ප්ලෑන් කරලා කරපු මිනි මැරුමක් කියලා. ඊළඟට ජේ සහ එයාගේ යාළුවෝ කනත්ති මුල්ලක ඉඳගෙන බොන ගමන් මේ ගැන කතා වෙනවා. ජේ එයාගේ සැකේ යාළුවන්ට කියනවා. එතකොටම නිවුස් වල යනවා ACP සීතාගේ ප්‍රකාශය. සීතටත් සැකයි වික්‍රාන්ත්ගේ මරණය මිරිමැරුමක් වෙන්න පුළුවන් කියලා. ඔන්න පහුවෙන්දා සීතා වික්‍රාන්ත් මැරුණු තැනට එනවා. ඒ කියන්නේ කෝවිල ඉස්සරහා පරීක්ෂණ කරද්දි ජේ එයාගේ යාළුවොත් එක්ක එතනට යනවා. ජේ සීතට කතා කරන්න උත්සාහ කරනවා. ජේ කියනවා වික්‍රාන්ත් මැරුණු විදිහටම මීට දවස් කිහිපයකට කලින් තවත් මරණයක් මේ හරිය වුණා. ඒක නිසා මේක අනුතරක් නෙවෙයි ප්ලෑන් කරලා කරපු එකක් කියලා. නමුත් කොහේවත් ඉන්න මිනිස්සෙක් ඇවිත් මේ වගේ කතාවක් කියද්දි සීතට කේන්ති යනවා. සීත හිතන්නේ මේ මිනිස්සයා මේ අවධානය ගන්න හදනවා කියලා. අනික උඩින් තියෙන ප්‍රෙෂර් එකත් නිසා සීත හිටියෙත් හොඳ මූඩ් එකක නෙවෙයි. සීත යාගේ කොස්තාපල් මූර්තියට කියනවා ජේව එතනින් පන්නලා දාන්න කියලා. මොනවා හරි සැකයක් තියෙනම නම් ලෝකල් පොලිසියට ගිහින් කියන්න කියලා සීත කියනවා. නමුත් ජේ මේක ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි. එයාගේ යාළුවත් එක්ක ගිහින් වික්‍රාන්ත් මැරුණු තැන හැමදාම ඉන්න හිඟන්නෙක් එක්ක කතා කරනවා. තේ එකක් අරන් දීලා කීයක් හරි දීලා විස්තර අහනවා. හිඟන්න කියනවා මේ කෝවිලට උඩ තියෙන ලයිට් දවස් 3කට සැරයක් ඇවිත් හදලා යන්නේ කොට මිනිස්සෙක්. නමුත් වික්‍රාන්ත් මැරෙන්න දවස් 3කට කලින් ඉඳන් උස මිනිස්සෙක් ඇවිත් ලයිට් චෙක් කරලා යනවා. හැබැයි මුකුත් හැදුවේ නැහැයි කියලා ඊටත් වඩා අමුතුම දේ තමයි වික්‍රාන්ත් මැරෙන වෙලාවේදී අර දිග මිනිස්සයා ටිකක් ඈතට වෙලා බලාගෙන හිටියා. වික්‍රාන්ත් මැරෙද්දී එයාගේ මූණේ හිනාවක් ගියා කියලාත් මේ හිඟන්න කියනවා. මේ හිඟන්න කියපු දේවල් හින්දා ජේට තේරුම් යනවා ඒ මිනිස්සයා තමයි ඝාතකයා කියලා. මේ වෙලාවේදී ජේ හිඟන්නගෙන් අහනවා ඒ මිනිස්සයාගේ පෙනුම කොහොමද කියලා. හිඟන්න කියනවා තට්ටි තියෙනවා මහත කණ්ණාඩියක් දානවා. පොලියෝ හැදිලා වගේ කකුලක් කොර ගහනවා කියලා. ඔන්න අපිට ඇත්තටම පෙන්නනවා වික්‍රාන්ත් මරලා තියෙනමයි කියලා කියන BBA බැංකුවේ අයිතිකාරයා තමයි කොන්ත්‍රාත් ඝාතකයෙක් හරහා මේ මිනිමෙරුම කරවලා තියෙන්නේ. සීතා මේක පරීක්ෂණය කරන්න ගත්තාම බැංකුවේ අයිතිකාරයා අහුවේ කියලා බය වෙනවා. ඒක නිසා එයා බෂීර් කියන මනුස්සයාට කෝල් කරනවා. මොකද බෂීර් හරහා තමයි මේ ඝාතකයාට කොන්ත්‍රාත් එක දුන්නේ. බෂීර් කරන්නේ සාමාන්‍ය කඩයක් කරන එක. නමුත් ඒකට මුවා වෙලා එයා ඇත්තටම කරන රස්සාව තමයි සාදු කියන කොන්ත්‍රාත් ඝාතකයාට මිනිමෙරුම් කොන්ත්‍රාත් අරන් දෙන එක. බෂීර් බැංකුව අයිතිකාරයාට සහතික වෙනවා. එයා කරන මිනිමෙරුම් වල කිසිම හොඩුවාවක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා කියලා කියනවා. කොහොම හරි එක පැත්තකින් ජේසා සීතා පරීක්ෂණය කරද්දී අනිත් පැත්තෙන් සාදු කියන ඝාතකයා එයාගේ වැඩ දිගටම කරගෙන යනවා. ජේගේ එකම අරමුණ උනේ අංජලිට එයාගේ තාත්තට උනේ මොකද්ද කියලා ඇත්තටම කතාව කියන එක. මේ ගැන තවත් ගැඹුරෙන් හොයන ජේ යනවා අර්ජුත් සර්ම මැරුණු කෝවිල ළඟට. එතෙන්ට ගිහින් බලද්දි දකිනවා කෝවිල ළඟම ATM කුටියක් තියෙනවා. ඒකේ CCTV කැමරාවක් තිබුණත් අර්ජුත් මැරුණ තැනම ඒ කැමරාවට අහුවෙන්නේ නැහැ. නමුත් එතන ඉන්න සිකියුරිටි ගාඩ් අනිවාර්යයෙන් මොනවා හරි දකින්න නැති කියලා ජේ හිතනවා. අර්ජුත් මැරුණේ රෑ නිසා ජේසා යාළුවා රෑ ෂිෆ්ට් එකට
ATM එකට එන සිකියුරිටිලා එනකම් බලාගෙන ඉන්නවා. සිකියුරිටි ආවට පස්සේ ජේ අහනවා එදා රෑ මොකද උනේ කියලා. ඒ සිකියුරිටි කියනවා එයා කලින්ම වැඩ කළේ අර්චුත් වැඩ කරපු බැංකුවෙමයි කියලා. අර්චුත් එයා පෞද්ගලිකම අඳුරනවා කියලාත් කියනවා. ඊට පස්සේ ජේ අර හිඟන්න කියපු ඝාතකයාගේ හැඩරුව කියලා අහනවා ඒ වගේ කෙනෙක් දැක්කද කියලා. මේ සිකියුරිටි කෙනා කියනවා ඔව් අර්චුත් මැරෙන්න මාසෙකට විතර කලින් ඉඳන් ඒ මිනිස්සයා හැමදාම ඇවිත් මෙතන බලාගෙන හිටියා කියලා. ඔන්න දැන් ජේට විශ්වාසයි වික්‍රාන්ත්ගේ අර්චුත්ගේ ඝාතකයා එක්කෙනාමයි කියලා. නමුත් එක දෙයක් තේරෙන්නේ නැහැ. මාසෙකට කලින් ඉඳන් බලන් ඉන්න තරම් තියෙන උවමනාව මොකද්ද? වික්‍රාන්ත් මැරුවේ බැංකුවේ සාක්ෂි දෙන්න හිටපු නිසා. ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් අර්චුත් මැරුවේ ඇයි? මේ ප්‍රශ්නෙට උත්තරේ ජේට එදා රෑම හම්බ වෙනවා. රෑ ජේ සහ යාළුවෝ කනත්තට වෙලා කතා කර කර ඉන්නවා. ජේගේ කනත්තේ වැඩ කරන යාළුවා මිනිස්සෙට දීලා තිබුණා සෝනේ කොටක් ගන්න නාමපුරුවක් හදන්න. ඒ මිනිස්සයා ඒක අරගෙන එනවා. නමුත් ඒකේ අකුරු වරද්දලා ජේගේ යාළුවා එයාට බනිනවා කලින් කොලේක ලියලා ප්‍රැක්ටිස් කරා නම් මෙහෙම වරදින්නේ නැහැයි කියලා. එතකොටම ජේගේ ඔළුවට ලොකු අදහසක් එනවා. අර්චුත්ගේ වික්‍රාන්ත්ගේ ජීවන රටාව එකම වගේ. ඝාතකයා සමහර විට අර්චුත්ව මෙච්චර කල් ෆලෝ කරන්න ඇත්තේ කොහොමද එයා ඊළඟ මිනිමරුම කරන්න කියලා හිතන්න. ඊට පස්සේ මරණ විදිය මුලින්ම අර්චුත්ගෙන් ප්‍රැක්ටිස් කළා. එතකොට වික්‍රාන්ත් මරද්දී කිසිම වැරද්දක් වෙන්නේ නැති වෙන්න. අර්චුත් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. එයාට කරන්ට් එක වැදිලා මැරුණත් කවුරුත් ඒක පරීක්ෂා කරන්නේ නැහැ. නමුත් වික්‍රාන්ත් කියන්නේ ලොකු කේස් එකක සැකකරුවෙක්. එයාව මරද්දී පොඩ්ඩක් හරි වැරද්දක් වුණොත් ඝාතකයා ලොකු අමාරුවක වැටෙනවා. අන්න ඒකයි මුලින්ම අර්චුත්ව මරලා ප්‍රැක්ටිස් කළේ. ඔන්න ඊළඟ දවසේ ජේ ප්ලෑන් එකක් ගහනවා. යාළුවට කියනවා උදේ 10ට අර්චුත්ගේ මහ ගෙදරට යන්න කියලා. අර්චුත් ඇත්තටම හිටියේ එයාගේ ගෙදර නෙවෙයි. බිරිඳ මැරුණට පස්සේ දුවවත් අරගෙන මහ ගෙදර තමයි හිටියේ. ජේ කෙලින්ම ගිහින් ප්‍රශ්න කළත් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඒක නිසා එයා ලොකු කපටිකමක් කරනවා. පහුවෙන්ද උදේ සීතා ඔෆිස් එකට යන්න ගෙදරින් එළියට බහිද්දිම ජේ එතනට යනවා. සීතා මුලින්ම කතා කරන්න බැහැ කිව්වත් පස්සේ කැමති වෙනවා. ජේ කියනවා වාහනේ යන ගමන් කතා කරමු කියලා. බලෙන්ම වගේ ජේ සීතාගේ පොලිස් වාහනේට නගිනවා. පාරේ යද්දි පාර හදනවා කියලා බොරුවක් කියලා ජේ වාහනේ හරවගෙන අර්චුත්ගේ මහ ගෙදර තියෙන පාරට යනවා. යන ගමන් මෙයා සීතට අර මිනි මැරුම ගැන තව දේවල් කියනවා. මම මේ මිනි මැරුම ගැන තව දේවල් හෙව්වා. මේක අනිවාර්යෙන් මිනි මැරුමක්. මැඩම් BBA බැංකුවේ කෝල් ලිස්ට් එක චෙක් කළොත් මොනවා හරි සම්බන්ධයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. එතකොටම තමයි ජේ දැනගන්නේ සීත දැනටමත් ඒ කෝල් ලිස්ට් එක චෙක් කරලා ඉවරයි කියලා. කොහොම හරි අර්චුත්ගේ ගෙදරට ආවහම ජේ වාහනින් බහිනවා. පොලිසිය වාහනින් බහිනෝ දැක්කාම එතන ඉන්න අයට හිතෙන්නේ ජේ කියන්නේ පොලිස්කාරයෙක් කියලා. ජේගේ යාළුවත් එළිය බලන් ඉන්නවා. දෙන්නම එකතු වෙලා ගෙදරට ගිහින් අර්චුත්ගේ මස්සිනාගෙන් ප්‍රශ්න කරනවා. ඒ වගේම අර්චුත් හොඳටම අඳුරන තවත් මිනිස්සෙක්ව ගෙන්නලා මෙයා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරද්දී දැනගන්නවා අර්චුත් කියන්නේ හරි සරල විදියට ජීවත් වුණ කෙනෙක්. හැමදේම හොඳට තිබුණා. නමුත් මැරෙන්න මාසෙකට කලින් ඉඳන් එයාට දැනිලා තියෙනවා කවුරු හරි එයාගේ පස්සෙන් එනවා වගේ. හැබැයි කවදාවත් එයා කාවවත් දැකලා නැහැ. ඒ මාසයක් ඇතුළත අර්චුත්ට අනතුරු දෙකක්ම වෙන්න ගිහින් තියෙනවා. එකක් වහින දවසක රෑ එද්දී ඇරලා තිබ්බ මෑන් හෝල් එකකට වැටෙන්න ගිහින් බේරුණා. අනිත් එක සෙනගාස්සේ කවුදෝ තල්ලු කරලා එයාව කෝච්චියකට අහුවෙන්න ගියා. මිනිස්සු මෙයාව ඇදලා ගත්ත නිසා මෙයා බේරිලා තිබුණා. මේවා නිකම්ම අනතුරු වෙන්න පුළුවන්. නමුත් මේව ඇහුවාම ජේට 100%ක්ම විශ්වාසයි ඝාතකයා වික්‍රාන්තව මරන්න ප්‍රැක්ටිස් කරන්න අර්චුත්ව තෝරගත්තා. ක්‍රම දෙකටම මරන්න ගිහින් බැරි වුණාට පස්සේ තමයි කරන්ට් එකෙන් අර්චුත්ව මරන්න පුළුවන් උනේ. අන්න ඒ විදිහම තමයි වික්‍රාන්තත් පාවිච්චි කළේ. මේ අතරේ සීතාගේ ලොක්කා වික්‍රාන්ත්ගේ කේස් එක වහලා දානවා. රිපෝටර්ස්ලා කියනවා ඒක නිකන් අනතුරක් කියලා. සීතට හරියටම සාක්කියක් හම්බුන්නේ නැති නිසා එයාත් හිතනවා ඒක ඇත්තටම අනතුරක් වෙන්න ඇති කියලා. ඔන්න ඊට පස්සේ අපට ආයි පෙන්නනවා අර්චුත්ගේ ගෙදර ටිකක් ඈතින් මහල් නිවාසයක් තියෙනවා. ජේට සැක හිතෙනවා මිනිමරුව ඒ බිල්ඩිමේ ඉඳන් තමයි අර්චුත් දිහා බලාගෙන ඉන්නේ ඇත්තේ කියලා. ජේ ඒ බිල්ඩිමේ තියෙන හැම ගෙදරකටම ගිහින් දොරට තට්ටු කරලා අහනවා අර ඝාතකයාගේ හැඩරුව කියලා මේ වගේ කෙනෙක් දැක්කද කියලා අහනවා. ඇත්තම කතාව තමයි සාදු කියන කොන්ත්‍රාත් ඝාතකයා හිටියෙත් ඒ බිල්ඩිමේමයි. ටීවී එකේ සීතගේ ප්‍රකාශය දැකලා කේස් එක ක්ලෝස් කළා කියලා දැනගත්තාම සාදු හිතුවේ දැන් කිසිම අවුලක් නැහැ කියලා. නමුත් එකපාරටම ජේ ඇවිත් එයාගේ දොරට තට්ටු කරනවා. සාදු දොර අරිනවා. නමුත් ජේට සාදුව අඳුර ගන්න බෑ. මොකද සාදු අර අර්චුත්වයි වික්‍රාන්තවයි මරන්න ගිය වෙස් මාරු කරගෙන. ඇත්තටම සාදු කියන්නේ හොඳ නිරෝගී සාමාන්‍ය මිනිස්සෙක්. ජේ අර ඝාතකයාගේ හැඩරුව කිව්වහම සාදුට තේරෙනවා මුන් මේ හොයන්නේ මාව තමයි කියලා. සාදු කියනවා නෑ මම එහෙම කෙනෙක්ව දැකලා නැහැ කියලා. සාදුගේ පොඩි පුරුද්දක් තියෙනවා. එයා වතුර බෝතලයක් බොනවා. බීලා ඉවර වුණාම ඒ බෝතලය පොඩි කරලා සාක්කුවේ දාගන්නවා. එළියට විසික් කරන්නේ පස්සේ ඩස්බින් එකකට දානවා. ඊට පස්සේ ජේ ඝාතකයව හම්බුන්නේ නැති නිසා ජේ අනිත් තට්ටු වලටත් ගිහිල්ලා ගෙවල් වලට තට්ටු කරලා මේ ගැන අහනවා. ඔන්න ඊට පස්සේ සාදු දොර වහපු ගමන් තුවක්කුවට සයිලන්සර් එකක් හයි කරලා දොර අරිනවා ජේව මරන්න. නමුත් ජේ පේන්නේ නැහැ. සාදු බිල්ඩිම ඇතුලේ ජේව හොයනවා. ඒත් හම්බුන්නේ නැති නිසා මෙයා වහලට නගිනවා. ජේ බිල්ඩිමෙන් එළියට එද්දී වෙඩි තියන්න තමයි දැන් සාදුගේ ප්ලෑන් එක. කොහොම හරි ජේ එළියට එද්දිම හොඳට වහින්න ගන්නවා. මිනිස්සු කුඩ ඉහළගෙන යනවා. ජේත් ඒ මිනිස්සු අස්සෙන්ම ගිහින් ඔටෝ එකකට නගිනවා. එයා දන්නේවත් නැහැ එයා මරණකින් බේරුණා කියලා.
ඊට පස්සේ සාදු බෂීර්ට කෝල් කරනවා. ජේ ආපු වෙලාවේ ඒ ප්‍රදේශයේ ටවර් එකට ආපු හැම කෝල් ඩීටේල් එකක්ම ඉල්ලනවා. මොකද සාදු දැක්කා ජේ ෆෝන් එකෙන් කතා කරනවා. ලිස්ට් එක හම්බුනාට පස්සේ සාදු එකින් එකට කෝල් කරනවා. ජේගේ නම්බර් එකට කෝල් කළාම ජේ ෆෝන් එක ආන්සර් කළා පොඩ්ඩක් ඉන්න කියලා ළඟ හිටපු කෙනාගෙන් අර ඝාතකයාගේ හැඩරුව කියලා මේ වගේ කෙනෙක් දැක්කද කියලා අහනවා. එතකොටම සාදුට තේරෙනවා මේ ඉන්නේ අර මිනිස්සයා තමයි කියලා. සාදු ඒ නම්බරේ ට්‍රේස් කරලා ජේ ඉන්න තැන හොයාගන්නවා. දැන් සාදු ජේ පස්සෙන් යනවා මරන්න අවස්ථාවක් හොය හොය. ජේ යාගේ යාළුවත් එක්ක යනවා අර අනිත් යාළුවා වැඩ කරන රෝහලට. මෙයා යන්නේ යාළුවෝ කැමති කරවගෙන හොරෙන්ම රෝහලේ රෙකෝඩ් රූම් එකට පනින්න අවස්ථාවක් හදාගන්නවා. ජේගේ අදහස උනේ ඝාතකයා මේ තරම් සූක්ෂම මිනිමරණව නම් අනිවාර්යෙන් මීට කලින් මේ වගේ මිනිමරුම් කරලා ඇති කියලා මෙයාට සැක හිතෙනවා. ඒ නිසා පරණ පෝස්ට්මෝර්ටම් රිපෝට් චෙක් කරලා බලන්නයි ජේට ඕන උනේ. ඔන්න යාළුවා හැමෝගෙම ඇස් වහලා ජේව රෙකෝඩ් රූම් එකට දානවා. නමුත් එළියට එද්දිම දොස්තර ඉස්සරහට එනවා. දොස්තර රෙකෝඩ් රූම් එකේ දොර ඇරලා තියෙනවා දැකලා ඒකේ ඉබි අතුරු දාලා ලොක් කරලා අර යාළුවත් එක්ක යනවා. යාළුවට මුකුත් කරගන්න බෑ. ජේව ඇතුලේ ලොක් කරලා එයා යනවා. ජේ ඇතුලේ ඉඳගෙන එයාගේ ෆෝන් එකකින් පෝස්ට්මෝර්ටම් රිපෝට් වල ෆොටෝස් ගහනවා. ඔන්න යාළුවා එළියට ආවම ජේගේ අනිත් යාළුවා ඇවිත් ජේ ගැන අහනවා. එයාලා කතා වෙද්දි මෙතනට සාදු ඇවිල්ලා ඉන්නවා. තාම ලොක් කරලා තියෙන්නේ කියන කෑල්ල විතරක් සාදුට ඇහෙනවා. ඊට පස්සේ සාදු රෝහලේ වහලා තියෙන හැම කාමරයකම ඉබි අතුරු කඩ ඇතුළට ගිහින් බලනවා. සාදු රෙකෝඩ් රූම් එකේ ඉබි අතුරු කඩන සද්ද ඇහුණාම ජේ හිතන්නේ රෝහලේ කවුරු හරි ආවා කියලා. මෙයා බය වෙලා දුවද්දි කබඩ් එකකුත් පෙරලෙනවා. ජේ කාමරේ ජනේලෙන් පැනලා එළියට දුවනවා. ඔන්න තව පාරක් ජේ වාසනාවට සාදුගෙන් බේරෙනවා. ජේ අර අරගත්ත ෆොටෝස් වල කොපි ගහගෙන ගෙදර යනවා. ඒවයි මොන හරි සම්බන්ධයක් තියෙනවද කියලා හොයලා බලන්න. වැඩේ ඉවර වෙලා ඒ කොපි ඔක්කොම එයාගේ කාමරේ සිවිලිමේ අලවනවා. ඇඳේ ඉඳිද්දි උනත් මේවා පේන්නත් අරමුණ මතක් වෙන්නත් ඕන නිසා. මේ රෙකෝඩ් බැලුවාම ජේට තේරෙනවා මීට කලිනුත් මේ වගේ පැටර්න් එකටම මරණ කීපයක් වෙලා තියෙනවා කියලා. මේ ආරංචිය සීතට කියන ජේ කෝල් කළාම දැනගන්නවා සීත කොහෙද ඉන්නේ කියලා. සීත ඒ වෙලාවේ හිටියේ රෙස්ටුරන්ට් එකක. එයාට කසාද බඳින්න කොල්ලෙක් බලන්න ගිහින් කොහොම හරි ජේ එතනට යනවා අර ෆයිල් එකත් අරගෙන. මේ වෙලාවේදී සීත කතා කරන්න කැමති වෙන්නේ. පස්සේ ඔෆිස් එකට එන්න කියනවා. නමුත් ජේ ආන්නේ නැහැ. සීත මූර්තිට කියලා ජේව රෙස්ටුරන්ට් එකකින් එලවන්න හදනවා. නමුත් යන්න කලින් ජේ අර ෆයිල් එක සීත ඉස්සරහින් තියලා කියනවා මම මේ තරම් මහන්සි වෙන්නේ අංජලිට එයාගේ තාත්තට ඇත්තටම උනේ මොකද්ද කියලා කියන්න ඕන නිසා කියලා. මේ වෙලාවේදී සීත අහනවා ඝාතකයා ඇත්තටම කොන්ත්‍රාත් ඝාතකයෙක් නම් ඔයා මේ තරම් හොයද්දි ඇයි එයා ඔයාව මරන්නේ නැත්තේ කියලා. ජේ උත්තර දෙනවා මොකද ඝාතකයා තාම මාව දන්නේ නැහැ කියලා. නමුත් ජේ ගාව සීතට ඔප්පු කරන්න හරියට සාක්කියක් තිබුණේ නැහැ. මේ අතරේ ජේ සීත එක කතා කර ඉඳිද්දි අනිත් පැත්තෙන් සාදු ජේගේ ගෙදරට පැනලා ඉවරයි. හැමදේම චෙක් කළා සාදු ජේව මරන්න උගුලක් අටවලා ඉවරයි. සාදු ජේව ෆලෝ කරපු නිසා දන්නවා ජේ අතුර තියන්නේ දොර උඩ කියලා. ඒක නිසා ඇතුළට යන්න අමාරු උනේ නෑ. සාදු ගෑස් එක ඔන් කරලා එතනින් එනවා. මුළු ගේම ගෑස් වලින් පිරෙනවා. ජේ ඇවිත් ලයිට් එක ඔන් කරපු ගමන්ම මුළු ගේම පුපුරලා යන්නයි මෙයාගේ ප්ලෑන් එක. උගුල අටවපු සාදුට බිල්ඩිමේ එළිය පාරේ එහා පැත්තේ තියෙන තේ කඩේකට වෙලා බලාගෙන ඉන්නවා. එතනට ජේගේ දොර කෙලින්ම පේනවා. ඔන්න ඊට පස්සේ ජේ මෙතනට එනවා. දොර උඩින් යතුරු ගන්න යද්දී යතුරු තියෙන තැන වෙනස් වෙලා කියලා ජේට තේරෙනවා. වෙන කවුරු හරි මේ යතුරු අල්ලලා තියෙනවයි කියලා තේරුම් ගන්න ජේ ඉක්මනට යතුරු අරන් එතනම බිම ඉඳ ගන්නවා. පාර කෙනෙක් ඉන්නවනම් එයාට පේන්නේ නැති වෙන්න. ඊට පස්සේ යතුරෙන් දොරේ තියෙන වීදුරුව පොඩ්ඩක් කඩනවා. ගෑස් ගඳ ආපු ගමන් ජේට තේරෙනවා ඝාතකයා එයාව අඳුරගෙන කියලා. කොහොම හරි ජේ මෙතනින් පැනලා යන්න බිල්ඩිමින් එළියට එනව දැකලා සාදු තුවක්කුව දික් කරනවා. නමුත් ජේ හොඳටම දන්නවා එයාට කොහෙන් හරි ඇටැක් එකක් එයි කියලා. ඒක නිසා එයා මිනිස්සු අස්සෙන් වටපිට බල යනවා. ඝාතකයව හොයාගන්න. ජේ හොයන්නේ අර තට්ටේ කණ්ණාඩි දාපු කොර ගහන කෙනාව. එයා දන්නේ නැහැ ඝාතකයාගේ ඇත්තම පෙනුම කොහොමද කියලා. දැන් ජේ පණ බේරගන්න හිතාමතාම එතන හිටපු ට්‍රැෆික් පොලිසිය කෙනෙක්ට කම්මුලට ගහනවා. එහෙම කළේ පොලිසියෙන් යාව අත්අඩංගුවට අරගෙන ආරක්ෂාව හරි දෙයි කියලා හිතලා. ඩියුටි එකේ හිටපු පොලිස්කාරයට ගහපු නිසා ජේව පොලිසිය වෑන් එකක දාලා හිරේට අරගෙන යනවා. ජේට ඕන උනේත් ඒකමයි. ඈත ඉඳන් සාදු මේ ඔක්කොම බලාගෙන ඉන්නවා. ඔන්න හිරේදී උනත් ජේ නිකන් ඉන්නේ නැහැ. එතන හිටපු කොන්ත්‍රාත් ඝාතකයෙක් එක්ක කතා කරලා එයාගේ මානසිකත්වයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට ජේ දැනගන්නවා කොන්ත්‍රාත් ඝාතකයෝ හැමතිස්සෙම එයාගේ අනන්‍යතාවය හංගගෙන ඉන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේම තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම එයා බ්‍රෝකර් කෙනෙක් තියාගන්නව කොන්ත්‍රාත් ගන්න. ඒ බ්‍රෝකර් විතරයි ඝාතකයාගේ ඇත්ත අනන්‍යතාවය දන්නේ. වෙන කවුරුත් දන්නේ නැහැ කියලා. ඔන්න ඊට පස්සේ හිරේ ඉඳන් ජේ සීතට කෝල් කරනවා. ඝාතකයා මාවත් මරන්න හැදුවා. දැන්වත් පිළිගන්නවද මේක පිටිපස්සේ කොන්ත්‍රාත් ඝාතකයෙක් ඉන්නවා කියලා. සීත ඒත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මූර්තිව යනවා ජේගේ ෆ්ලැට් එකට ගිහින් බලන්න. මූර්ති ගිහින් බලද්දි තමයි තේරෙන්නේ ඒ කතාව ඇත්ත කියලා. දැන් සීතට ජේ ගැන විශ්වාසයක් එනවා. දැන් සාදුයි ජේ දෙන්නම එකිනෙකා හිතන විදිය කියවන්නයි හදන්නේ. ජේට තේරෙනවා එයා එයාගේ මුහුණ පෙන්නපු එක ලොකුම වැරද්දක් කියලා.
බය හිතුණා ජේ තීරණය කරනවා මොනවා වුණත් සාදුව අල්ලනවමයි කියලා. මේ වෙලාවේ සාදු තීරණය කරනවා ජේව අනිවාර්යෙන් මරනවා කියලා. මේ අතරේ බෂීර් සාදුර අලුත් කොන්ත්‍රාත් එකක් අරන් තව කෙනෙක් අතේ එවනවා. ඒ වෙලාවෙම සාදු බෂීර්ගේ ඔෆිස් එකට යනවා. ගිහින් හැම දොරක් ජනේලයක්ම වහනවා. ඊට පස්සේ ගෑස් මාස් එකක් දාගෙන මුළු කාමරේම විස ගෑස් වලින් පුරවනවා. සාදු බෂීර්ව මරන්නේ එයාගේ අනන්‍යතාවය දන්න එකම කෙනා බෂීර් නිසා. සාදු එයාගේ ජීවිතයට කිසිම රිස්ක් එකක් ගන්න අකමැති නිසා. මැරෙන්න කලින් බෂීර් සාදුට හොරෙන් පුටුවේ යට පේපර් එකක් අලවනවා. ඒකේ තිබුණේ අද හවස සාදුගේ ඊළඟ ටාගට් එක ගැන විස්තර ගන්න යන්න ඕන ඇඩ්‍රස් එක. ඔන්න ඊට පස්සේ අපිට ආයි පෙන්වන්නේ හිරෙන් නිදහස් වුණ ගමන් ජේ සීතට ආයෙමත් කියනවා BBA බැංකුවේ කෝල් ලිස්ට් එක චෙක් කරන්න කියලා. එතනින් බෂීර්ගේ නම්බර් එක හම්බෙනවා. නමුත් මේගොල්ලෝ බෂීර් ඉන්න තැනට යද්දි දැනගන්නවා බෂීර් අද මැරිලා කියලා. හොයලා බලද්දි ජේට අර පුටුවේ යට තිබුණ ඇඩ්‍රස් එක හම්බෙනවා. එයා සීතට කියනවා අද හවස අනිවාර්යෙන් ඝාතකයා මේ ඇඩ්‍රස් එකට එනවා කියලා. ඒ ඇඩ්‍රස් එක තිබුණු මාකට් එකට සීත සිවිල් පිට පොලිස් ෆෝස් එකක් අරන් මාකට් එකට යනවා. හැමතැනම පොලිසිය දාලා සීතා මාකට් එකේ CCTV කන්ට්‍රෝල් රූම් එකට යනවා. මේ වෙලාවේ සීතා ජේටත් එතනට එන්න කියනවා ආරක්ෂාවට. නමුත් ජේ කියනවා එයා මාකට් එකේ ඉන්නවා ඝාතකයව හොයාගන්න කියලා. ජේ කලින්ම පොලිස් කාර්යයට ඝාතකයාගේ හැඩරුව කියලා තිබුණේ. පොලියෝ හැදිච්ච කකුල මහත කණ්ණාඩි දාන තට්ටි තියෙන කෙනෙක් කියලා. පොලිසියත් බලන් ඉන්නේ ඒ වගේ කෙනෙක් එනකම්. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා සාදු මාකට් එකට එනවා. පොලිස් කාරයන්ගේ සපත්තු දැක්ක ගමන් සාදුට තේරෙනවා මේ ඉන්නේ සිවිල් පිට ආපු පොලිසිය කියලා. එයා එතනින් හැංගිලා වගේ යනවා. කවුරුත් එයාව අඳුරගන්නේ නැහැ. මොකද ඝාතකයාගේ හැඩරුව කියලා පොලිසිය දන්නේ සාදුගේ පෙනුමට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති කෙනෙක්. සාදු ජේව දැකලා කෙලින්ම ජේ ගාවට ගිහින් ලයිටරයක් ඉල්ලනවා. ජේ එයා දිහා බලන්නේවත් නැතුව ලයිටරේ දෙනවා. ජේගේ ඔළුවේ තිබුණේ ඝාතකයාව අල්ලන එක විතරයි. ඝාතකයා මේ විදිහට ඉස්සරහට ඊ කියලා ජේ හිතුවේවත් නැහැ. අනික මේ පෙනුමෙන් ඉන්න සාදුව ජේ අඳුරන්නෙත් නැහැ. ඔන්න සාදු ලයිටරේ දීලා යනවා. ඊට පස්සේ ජේ දකිනවා ලයිටරේ ඇතුලේ කොල කෑල්ලක් ගහලා තියෙනවා. ඒකේ දිනයක් ගහලා තියෙනවා. ඒ තමයි ජේ හිරෙන් නිදහස් වෙන්න නියමිතව තිබුණු දිනය. හැබැයි සීතාගේ උදව්වෙන් ජේ ඊට කලින්ම නිදහස් වෙලා හිටියේ. පොලිසිය අර ඝාතකයාගේ පෙනුමට සමාන කවුරු දැක්කත් අල්ලගත්තත් නමුත් ඒ කවුරුත් ඝාතකයා නෙවෙයි. පස්සේ CCTV චෙක් කළත් ඝාතකයා පේන්න හිටියේ නෑ. සීතට ආයෙත් ජේ ගැන කේන්ති යනවා. තිබ්බ විශ්වාසෙත් නැති වෙනවා. ජේ කියන්න හැදුවා ඝාතකයාට නෝට් එකක් දුන්න කියලා. නමුත් සීත ආන්නේ නෑ. තරහින් එතනින් යනවා. දැන් ජේට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. මේ සිද්ධියෙන් පස්සේ ජේගේ ධෛර්යය නැති වෙලා යනවා. එයා නැන්දට කෝල් කරනවා. නැන්ද කියනවා බය වෙන්න එපා. පස්සට යන්නත් එපා. දිගටම ඔයාගේ වැඩේ කරන්න කියලා. ජේ ආයෙත් අලුතින්ම හිතන්න ගන්නවා. කැමරාවලට අහුවෙන්නේ නැති කෙනෙක් කොහොමද හොයාගන්නේ? ජේ යාළුවත් එක්ක ආයෙත් මාකට් එකට ගිහින් CCTV චෙක් කරනවා. හොඳට CCTV චෙක් කරද්දි මෙයාට පේනවා එක මිනිස්සෙක් හැම කැමරාවම පාස් කරද්දි මොකක් හරි ආවරණයක් පාවිච්චි කරලා මූණ වහ ගන්නවා. ජේගේ සැකේ යන්නේ මේ මිනිස්සයා ගැන. ඒ වගේම ජේ තව දෙයක් දකිනවා. ඒක කැමරාවක ඉඳන් අනිත් කැමරාවට යන වෙලාවට වඩා පොඩි වෙලාවක් මේ මිනිස්සයාට ගිහින් තියෙනවා. ජේ ඒ කැමරා දෙක අතර තියෙන මැද්දට ගිහින් බලනවා. එතන ලියුම් පෙට්ටියක් තියෙනවා. ජේට තේරෙනවා ඝාතකයා එයාගේ අලුත් කොන්ත්‍රාත්තුව අරගෙන දැන් ඒ ටාගට් එක පස්සෙන් යනවා ඇති කියලා. ඇත්තට මේක එහෙමමයි උනේ. සාදු දැන් එයාගේ අලුත් ටාගට් එක ෆලෝ කරන්න පටන් අරන් තිබුණේ. මේ වෙලාවේදී ජේගේ ඔළුවට ලොකු ප්ලෑන් එකක් එනවා. එයා මාකට් එකේ පාකින් එකේ තිබුණ හැම වාහනයකම නම්බර්ස් ලියා ගන්නවා. ඊට පස්සේ ට්‍රැෆික් පොලිස් වෙබ්සයිට් එකට ගිහින් ඒ නම්බර් එක ට්‍රැක් කරනවා. එදා දවසේ ඒ වාහන කොහේ ගියාද කියලා. ට්‍රැෆික් පොලිසියේ කැමරා හැමතිස්සෙම ඔන් එකේ තියෙන නිසා එදා ඝාතකයා ඇඳගෙන හිටපු ඇඳුම් වලින් ඉන්න කෙනාව ජේ මේ ෆුටේජ් වලින් හොයනවා. අන්තිමේදී එයා හොයා ගන්නවා. නමුත් ඒ කැමරාවේ මුණ පේන්නේ නැහැ. හැබැයි එක දෙයක් පේනවා. ඝාතකයා බෝතලයකින් වතුර බීලා ඒක පොඩි කරලා සාක්කුවේ දාගන්නවා. ඒ වගේම එයාගේ ඇස් දෙකේ පොඩි කොටසකුත් කැමරාවට අහු වෙනවා. එතකොට ජේ යාළුවට කියනවා මනුස්සයෙක්ට කවදාවත් වෙනස් කරන්න බැරි දේවල් තුනක් තියෙනවා. මොන වෙස්මාරු කළත් එක උස දෙක ඇස්වල තියෙන පෙනුම තුන පුරුදු. ජේට මතක් වෙනවා එදා සාදුගේ බිල්ඩින් එකේ හැම ගෙදරකටම යද්දී එයාගේ සාක්කුවේ ෆෝන් එකේ කැමරාව ඔන් එකේ තිබුණා කියලා. එදා හරියටම මේ විදිහටම එක මිනිස්සෙක් වතුර බීලා බෝතලේ පොඩි කරලා සාක්කුවේ දාගත්ත ජේට මතක් වෙනවා. ජේ වීඩියෝ එකෙන් ඒ මිනිස්සයාගේ ෆොටෝ එක ගන්නවා. ඒක සීතට පෙන්නලා කියනවා මේ ඉන්නේ ඝාතකයා කියලා. නමුත් සීතා මේ පාරත් ගණන් ගන්නේ නැහැ. පොලිසිය උදව් හම්බෙන්නේ නැහැ කියලා ජේට තේරෙනවා. ෆොටෝ එකක් තියාගෙන මේ ලොකු නගරේ ඝාතකයෙක්ව හොයාගන්න එකත් අමාරුයිනේ. එතකොට ජේ අලුත් ප්ලෑන් එකක් ගන්නවා. එදා ඉඳන් හැමදාම පත්තරේට සාදුගේ ෆොටෝ එකක් දාලා මරණ දැන්වීමක් දානවා. මේ ෆොටෝ එකේ ඉන්න කෙනා මැරිලා කියලා. ජේ හිතුවේ ඝාතකයව අඳුරගන්න කවුරු හරි මේ පත්තරේ කියවයි. එතකොට ඒ දැන්වීමේ තියෙන නම්බර් එකට කෝල් එකක් දෙයි කියලා. ඇත්තට මේක හැමම වෙනවා. වයස්ක මිනිස්සෙක් පත්තරේ බලද්දි මේ දැන්වීම දකිනවා. එතකොට එයා දකිනවා එයාගේ ගේ ඉස්සරහින් අර මැරිලා කියන මිනිස්සයා පයින් යනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි සාදු. වයසක මිනිස්සයා සාදුට කතා කරනවා. නමුත් සාදුට ඇහෙන්නේ නැහැ.
එයා ටිකක් ඈතින් තියෙන ගෙදරකට යනවා. ඒක තමයි එයාගේ ඊළඟ ටාගට් එක තියෙන ගෙදර. වයසක මිනිස්සයා අර පත්‍රයේ තිබුණු නම්බර එකට කෝල් කරනවා. ඒ කියන්නේ ජේට තමයි කෝල් කරන්නේ. කෝල් කරලා කියනවා මොකක් හරි වැරදීමක් වෙලා. ඔයා මැරුණයි කියලා දාලා තියෙන කෙනා මම මේ දැන් දැක්ක ගෙදරකට යනවා කියලා මේ මිනිස්සයා කියනවා. ජේ මේ මිනිස්සයාගෙන් සාදු ගියපු ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලනවා. දැන් හැමදාම ජේ පත්තරේ දාන දැන්වීම දැකලා සීතටයි මූර්තිටයි තේරෙනවා ජේ ඇත්තටම ඝාතකයව අල්ලන්න තමයි මේ යන්නේ කියලා. ඒක නිසා මේ පාර ජේ කෝල් කරලා ඝාතකයාගේ ඇඩ්‍රස් එක කිව්වහම සීත සහ මූර්තිත් එතනට යනවා. ජේ සහ එයාගේ යාළුවත් එතනට එනවා. නමුත් මේගොල්ලෝ මෙතනට යනකොටම ඇතුළේ ඉඳන් එකපාරටම වෙඩි තියන්න ගන්නවා. මෙතනදී මූර්තිගේ කකුලට වෙඩි වදිනවා. ජේගේ යාළුවා මූර්තිව රෝහලට අරගෙන යනවා. ඔන්න ඊට පස්සේ සීත ඉමර්ජන්සි පොලිස් ෆෝස් එක මෙතනට ගෙන්නනවා. ගේ ඇතුලේ ජනේලින් ඝාතකයාගේ සෙවණැල්ලක් පේනවා. සීත ඒ පැත්තට වෙඩි තියෙනවා. ඇතුලේ කලින් ඉඳන් ලීක් වෙවි තිබුණු ගෑස් එකකට ගිනි ඇවිලා මුළු ගේම පුපුරනවා. පොලිසිය ඇතුලට ගිහින් බලද්දි පිච්චිච්ච මල සිරුරක් තියෙනවා. එක කාමරයක වික්‍රාන්ත්ගේ අර්චුත්ගේ ෆොටෝස් තියෙනවා. ඒකේ ටාගට් එක කියලාත් ගහලා තියෙනවා. ඝාතකයා මැරුණා කියලා හිතලා පොලිසිය කේස් එක වහලා දානවා. නමුත් ඇත්තටම සාදු පැනලා ගිහින් තිබුණේ. ඇතුලේ තිබුණේ සාදු මරන්න ආපු කෙනාගේ මල සිරුර. පොලිසිය කේස් එක වැව්වට ජේ දන්නවා සාදු තාමත් ජීවතුන් අතර කියලා. මේ වගේ කපටි ඝාතකෙක් ඔහොම ලේසියෙන් මැරෙන්නේ නෑ. අනික වෙඩිල්ල ඉස්සරහින් ආවනම් මූර්තිගේ පපුවට වදින්න ඕන. කකුලට වැදුනේ කියන්නේ සාදු වෙන තැනක ඉඳන් තමයි වෙඩි තියලා තියෙන්නේ. එයා ඇත්තටම පැනලා ගියා කියලා ජේට තේරෙනවා. සාදු අර ලයිටරෙත් එක්ක දීලා ගිය කොලේ තිබුණ ඔක්තෝබර් 2 වෙනිදා දිනේට සාදු අනිවාර්යෙන්ම ජීව මරන්න එනවා. එදාට හොඳට ලෑස්ති වෙලා ජේ කනත්තට වෙලා සාදු වෙනකම් බලාගෙන ඉන්නවා. ජේගේ ප්ලෑන් එක සාදුව මරලා දාන එක. මොකද පොලිසියෙන් හිතන්නේ සාදු මැරිලා කියලා. ජේ දඬුවම් දුන්නේ නැත්තම් කවුරුත් මෙයාට දඬුවම් දෙන්නේ නැහැ. ජේගේ කනත්තේ වැඩ කරන යාළුවා කලින්ම කනත්තේ හිටපු මිනිසුන් අයින් කරලා තිබුණේ. ඔන්න ටික වෙලාවකින් සාදු මෙතනට එනවා. ජේ කියනවා මම දැනගෙන හිටියා උඹ එනවා කියලා. දෙන්නටම ඕන වෙලා තිබුණේ අනිත් කෙනාව මරන්න. ගහන්න කලින් ජේ සාදුට කියනවා එයා කොහොමද සාදුව හොයාගත්තේ කියලා. සාදු තුවක්කුවෙන් වෙඩි තියන්න හදද්දිම ජේ යාගේ අතේ තිබුණු සවලෙන් යාට ගහනවා. මේ වෙලාවේ දෙන්න අතර හොඳ සටනක් යනවා. මේ අතරේ ජේගේ යාළුවා කනත්තේ වතුර මෝටරේ ඔන් කරනවා. ලයිට් නිවිනිවි පත්තු වෙනවා. සාදු හිතන්නේ ජේ මේ වතුරට කරන්ට් එක දීලා එයාව මරන්න හදනවා කියලා. ඒක නිසා සාදු වතුරෙන් ඈතට යනවා. එක තැනකදී සාදු ජේව අල්ල ගන්නවා. හැබැයි ජේව මරන්න කලින් සාදු එයාගේ වතුර බෝතලෙන් වතුර බොනවා. ඊට පස්සේ සාදු අහනවා උඹේ අන්තිම කැමැත්ත මොකක්ද කියලා. ජේ එතකොට කියනවා මගේ අන්තිම කැමැත්ත උඹව මරණ එක. මගේ ප්ලෑන් එක තිබුණේ උඹට කරන්ට් එක වද්දන එක නෙවෙයි. වතුර පෝලා මරණ එක කියලා. ජේට සාදුගේ වතුර බොන පුරුද්ද ගැන මතකයක් තිබුණා. කනත්තට එද්දී සාදු එයාගේ බෝතලේ තියපු වෙලාවේ ජේ සාදුට හොරෙන්ම ඒ බෝතලේ අරන් ඒ වගේම වෙන බෝතලයක් එතනින් තියලා තිබුණේ. ඒ බෝතලේ තිබුණේ වතුර නෙවෙයි. හරියටම වතුර වගේ පේන බීලා තප්පර 30කින් මැරෙන දරුණු වසක්. ඒක නිසා සාදු ඒක බීපු ගමන් මැරිලා වැටෙනවා. ජේගේ තීක්ෂණ බුද්ධිය නිසා සාදු පරාද වෙනවා. ඊට පස්සේ ජේ සහ යාළුව එකතු වෙලා කලින්ම කපලා තිබ්බ මිනි වලක සාදුව වල්ලනවා. අංජලිගේ තාත්තගේ මරණයට පලිය ගත්තට පස්සේ ජේ අංජලිව හම්බ වෙන්න යනවා. එයාට කියනවා ඔයාගේ තාත්තව මරපු කෙනාව මම ඔයාගේ තාත්තා ගාවටම යවුවා සමාව ගන්න කියලා. ඊට පස්සේ මේක ඇහුවාම අංජලි හොඳටම අඬනවා. එයාගේ ඇතුලේ හිර වෙලා තිබුණු දුක ඔක්කොම එළියට ගන්නවා. මෙන්න මෙතනින් මේ කතාව ඉවර වෙනවා. තවත් මේ වගේ සුපිරි මූවි එකකින් හම්බෙනකම් ඔයාලට සුබ දවසක්. වීඩියෝ එකට ලයික් එකක් කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරලා අපේ channel එකත් subscribe කරලා යන්න අමතක කරන්න එපා.